හායි ළමයි කොහොමද ඉතින්? මේ මම ඔයාලට පෙන්නන්නේ මගේ කාමරේ අස් කරන්න කලින් අන්තිමට මම පෙන්නන්නම් මගේ කාමරේ අස් කරාට පස්සේ කොහොමද කියලා. ඇත්තටම කාමරේ ගොඩාක් හැඩි වෙලා තිබ්බේ. මේ බලන්නකො ඉතින් කණ්ණාඩි මේසේ කොණ්ඩ කටු හැම තැනමයි කොණ්ඩ බූල් මේ කොච්චර පිළිවෙලකට තියන් ඉන්න හැදුවත් මේ හැම වෙලේම මේක හැඩි වෙනවා. මේ කියන්නේ බබාලා දෙන්නත් එක්ක වැඩ කරන ගමන්නේ මම හැම වැඩක්ම කරගන්නේ. එතකොට ඉතින් ටිකක් අමාරුයි අස් කරගන්න වෙලාවත් එහෙම මදිනේ. ඉතින් අද බබාලා දෙන්න මොන්ටිසෝරි ගිය දවසක් උදේ වරුවේ ඉතින් මං දැන් කාමරේ අස් කරන්න තමයි හදන්නේ. ඉතින් මට හිතුණා මේ වීඩියෝ එකක් අරගෙන ඔයාලත් එක්ක ඒක ෂෙයා කරගන්න. මේක ඇතුළ බලන්නකෝ. හැඩි වෙලා තියෙන හැම දෙෙම මේ බබාලත් කාමරේ ඉද්දි ඕක ඇතුළ අවුස්සනවා. ඒ එතන තියෙන බඩුව මෙතෙන්ට දානවා. බඩු හොයන්න හැම තැනම යන්න ඕනේ. මම මේක දැන් මේ අස් කරනදී දැක්ක හින්දා ඔයාලට එක්ක මේ ෂෙයා කරගන්නේ. මේක මේ ඇත්තටම මේ ගොඩක් හොඳයි. මේ මම දැන් මාස 4ක් මේ ඕක බොනවා. ඒ කියන්නේ මේ ඇඟ උෂ්ණයට එහෙම ඕක ගොඩක් හොඳයි. මේ ওই පැක් එකේ 7ක් තියෙනවා. පැකට් 7ක්. මම හිතන්නේ පැක් එකම 175යි. ඔව් 175ක් වෙන්නේ. මේ උණු වතුර දාලා හරි එල් වතුර දාලා හරි ඕන විදිහකට ඒක හදා ගන්න පුළුවන්. මම නම් මේ නටන උණු වතුර දාලා ටිකක් නිවුනට පස්සේ තමයි ඔක බොන්නේ. මේ බෙහෙත් පැකට් එක නම් මට නම් සුපිරි. ඒ කියන්නේ හොඳටම හොඳයි මට නම්. ඇඟ උෂ්ණ කෙනෙක් ඉන්නවා නම් මාසයක් බීලා බලන්න. ඇත්තටම ගොඩක් හොඳයි. මේ ඒ කියන්නේ මූණේ පිම්පල් එහෙම දාන්නේ අපේ අර ඇඟ උෂ්ණ වුණාම ආන්ගේ පිම්පල් අඩු වෙනවා. එතකොට මේ ඇඟට ගොඩක් දාඩිය දානවා නම් ඒ දාඩිය ගතිය අඩු වෙනවා. එතකොට යටිපතුල් පැලෙනවා නම් බඩ දැවිල්ල නම් ඒ වගේ ඇඟ උෂ්ණ දේවල් අපි උෂ්ණ ජාතික එහෙම කෑවහම ඕක බොනවා නම් එහෙම ගොඩක් හොඳයි. මේ මම හැම මාසෙම ගන්නවා. ඕකෙන් පෙට්ටි 3ක් 4ක් එහෙම මම ගන්නවා. මේ මම මුලදී නම් එක දිගට බිව්වා. ඊට පස්සේ අර ගොඩක් සීතලයි නේකට. ඒ හින්දා සෙම ගතිය හැදෙන හින්දා මම දවස් 2ක් කැර දවස් 3ක් කැර තමයි දැන් ඕක බොන්නේ. ඔයාලත් බීලා හොඳ රිසල්ට් එකක් තිබ්බොත් මට යටින් කමෙන්ට් එකක් දාන්නකෝ. හරි එහෙනම් ඉතින් අපි දැන් යමු වීඩියෝ එකට. ඔන්න ළමයි මම දැන් කොහොම හරි මේ ඇඳ අස් කරගත්තා. බෙඩ්ෂීට් දාලා මේ මම මේ ඇඳේ මේ net එක දාලාමයි තියෙන්නේ. කොහොම හරි දවස් 3න් 3ට මේ මම බෙඩ්ෂීට් අයින් කරනවා. මේ ඇඳෙත් එහෙමයි. මේ අපේ අක්කි බබා නිදා ගන්න ඇඳෙත් මේ දවස් 3න් 3ට මම බෙඩ්ෂීට් අනිවාර්යෙන් අයින් කරලා වෙන බෙඩ්ෂීට් දා ගන්නවා. මේ බබාලා ඉන්න අම්මිලා නම් ඉතින් දන්නවනේ මේ ඇඳන් බෙඩ්ෂීට් අනිවාර්යෙන් අපි පිරිසිදුව තියාගන්න ඕනේ බබාලා නිදිනකොට. මේ ඔය මේ ස්ටිකර්ස් එහෙම මෙයාලා හම්බෙන්නිද්දි මේ මගේ මල්ලියා තමයි කාමරේ ලස්සන කරලා තිබ්බේ. ඒ කියන්නේ හොස්පිටල් එකේ ඉඳලා බබාලව මේ ගෙදර එක්කන් එනකොට කාමරේ ලස්සනට ස්ටිකර් අලවලා බැලූන්ස් එල්ලලා ලස්සනට සරසලා තිබ්බා මේ දෙන්නම ගෙදර එක්කන් එන දවසේ. ඉතින් මගේ මල්ලියෝ මේ වීඩියෝ එක කරනකොට මට ඔයාව ගොඩාක් මතක් වුණා. ඔයා නැති පාළුව නම් ඉතින් කියාගන්න බෑ. එයා ඉතින් රටනේ ඉන්නේ. ඔයා මේ වීඩියෝ එක බලනවා නම් මම ඔයාට ගොඩාක් ආදරෙයි මගේ මල්ලී. මේ ඉන්නේ ඉතින් අපි දෙන්න. මේ මගේ අල්මාරියේ එහා පැත්තේ කෑල්ලේ මේ මම මේ ෆොටෝස් ටික දාලා තියෙන්නේ. මේ එළියෙන් තියලා නැහැ. මේ ජරා වෙන හින්දා මේවා අර දූවිලි හැම වදිනවනේ. මේ මම ඉන්නේ අපේ අම්මලා ගෙදරනේ. මේ අපේම කියලා ගයක් හදපු දවසට මම මේවා ලස්සනට තියන්න හින්දා පරිස්සම් කරලා තියාගෙන ඉන්නේ අල්මාරියේ දාලා. බබාලාගේ මාස 6 අවුරුදු 2 අවුරුදු 3 ඒ වගේ මේ බර්ත්ඩේ වලට මම ෆොටෝස් අරගෙන මේ ලොකු කරලා ප්‍රේම් කරලා තියන් ඉන්නේ. අර මතක සටහනක් විදිහට. ඔය දින අවුරුදු 3 එක. මේ ඉතින් අපේම කියලා ගයක් හදපු දවසට මේ ලස්සනට මේ තියන්න තමයි මං හිතාගෙන ඉන්නේ. ඒ අන්තිමට පෙන්නපු ෆොටෝ එක නම් මේ බබාලාගේ බර්ත්ඩේ එකට හම්බෙච්ච එකක්. අපේම කියලා ගෙදරක් ඉක්මනින්ම හදාගන්න තමයි අපි දෙන්න මේ try කරන්නේ. බලමු ඉතින් නේද? මට තියෙන ඉතින් මහා ලොකු සල්ලිකාර මේ ලොකු කාමරයක් නන් නෙමෙයි.
මේ පොඩි කාමරයක් තියෙන්නේ. ඉතින් ඒ පොඩි එක වුණත් මම ලස්සනට පිළිවෙලට තියාගෙන තමයි කැමති. එතකොට අපේ අර මනසට උනත් හරිම නිදහස්නේ. ඒක අර හැඩි වෙලා හැම තියනවා දකිනකොට මේ තව තරහ යනවා හැමත් වැඩි. බබාලා ඉන්න අම්මලා නම් ඉතින් දන්නවනේ කොච්චර අපි ලස්සනට පිළිවෙලට තියන් හිටියත් ඉක්මනටම ඉතින් හැඩි වෙනවා. මේ පේනවනේ අස් කරාට පස්සේ කොච්චර ලස්සනද පිළිවෙලද කියලා. අපිට මහා ලොකු දේවල් ඕනේ නැහැ. තියෙන පොඩි දේ වුණත් ලස්සනට පිළිවෙලට තියාගත්තාම හරීම හිතට සැනසීමක් දැනෙන්නේ. මේ බබාලගේ මේ ඇඳුම් තියෙන කොටස මගේ අල්මාරියේම උඩම කොටසේ යාළගේ ඇඳුම් දාලා තියෙන්නේ. ඊළඟ එකේ මේ අනම්මන ඔය හෑම් බෑග් එක, පර්ස් එක ඒ වගේ බඩු ටිකක් තියෙන බූල් බෑන්ඩ් බබාලට දාගෙන යන ඒවා. එතකොට මේ පීනට් බටර් එක මේ මං ආසයි කියලා කිව්වහම හස්බන්ඩ් මේ එයාගේ යාළුවෙක් ලංකාවට එනකොට එයාත් එව්වේ. හස්බන්ඩ්ුත් රටේ ඉන්නේ. මේ ඔය පර්ස් එකත් එයා උප එකක්. ඉතින් මන් දැන් මේ වීඩියෝ කරන ෆෝන් එකත් මේ හස්බන්ඩ් තමයි මට අරන් දුන්නේ. එයා ගිය අවුරුද්දේ ලංකාවට එනකොට මේ එයා තමයි ඒක මට අරගෙන ආවේ. ඇත්තටම මට මේ ෆෝන් එක එයා අරගෙන ආවේ එයාටවත් හොඳ ෆෝන් එකක් ගන්නේ නැතුව. එයාට Samsung ෆෝන් එකක් තමයි තිබුණේ. ඉතින් එයා එනකොට මට මේක අරගෙන ආවා. ඇත්තටම අපිට මොනේ දේ තිබුණත් කවුරු අපි ළඟ හිටියත් අපි ආදරය කරන කෙනා අපි ළඟ නැති වුනහම දැනෙන පාළුව ඒක ඉතින් වචනෙන් නම් කියා ගන්න බැරි තරම් මට යා නැති පාළුව නම් අනන්තවත් දැනෙනවා. මොනවා කරන්නද ඉතින් නේද? අපි හැමෝම වෙනුවෙන් ඉතින් යා එහෙම රට ගිහිල්ලා ඉන්නේ. මට බබාලා හම්බෙන්න මාස 6කින් තමයි යා රට ගියේ. මේ තියෙන්නේ මගේ බබාලා දෙන්නගේ ඇඳුම් දාලා තියෙන මේ බේබි කබඩ් එක. ඕකේ තමයි මම ඒ දෙන්නගේ ඇඳුම් දාලා තියෙන්නේ. හරි එහෙනම් අපි ආය අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.